ආයිබෝවන් අද මං ඉන්නේ සිනමන් ලේක් සයිඩ් හොටෙල් එකේ. ඕගොල්ලන්ට පේනවා ඇති මං ඉන්නේ කොළඹ රෙස්ටුරන්ට් එකේ ප්ලස්තර බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක. අපි අද හදාගන්න යන්නේ බොහොම සරල ඒ වගේම රසවත් egg and spring onion කියන fried rice එක. මේකට අපි යොදාගන්නේ බොහොම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක්. ඒ වුණාට මේක හදාගත්තාම බොහොම රසවත්. මම මේක ඔයගොල්ලන්ට අද කියලා දෙන්නම් රෙස්ටුරන්ට් එකක විදිහට ගෙදර හදාගන්නේ කොහොමද කියලා. අපි මේකට යූස් කරනවා සුදුබත්. මම නම් මේක අරන් තියෙන්නේ ජස්මින් ස්ටිකි රයිස් කියන රයිස් එක ඔතෙන්ටික් චයිනීස් ෆ්‍රයිඩ් රයිස් වලට යොදා ගන්න එක. ඕගොල්ලන්ට කැමති බාස්මති රයිස් එකක් සම්බ රයිස් එකක් මේකට ගත හැකියි. ඒ වගේම මම මේකට තව භාවිතා කරනවා නමේම තියෙනවා egg and spring onion කියලා. බිත්තර spring onion ඒ වගේම salt sugar. අපි දැන් මේක හදාගමු. බොහොම අඩු වෙලාවක් මේකට යන්නේ. ඒ වගේම රසවත්. මුලින්ම අපි මම භාවිතා කරන්නේ මේක හදන්න වොක් එකක්. මේක වොක් එකක්ම ඕනේ නැහැ. ගෙදරදී හදා ගන්න පුළුවන් අපිට පෑන් එක, චාච්චි එක, කැමති එක හදා ගන්න පුළුවන්. මේකේ රහස තමයි මේ චාච්චියවත් තමන් භාවිතා කරන මොනයම් හෝ වේවා පොට් එක හොඳට රත් වෙන්න ඕනේ. හොඳට රත් වුණාම තමයි බිත්තරේ ඇලෙන්නේ නැත්තේ. බිත්තරේ ඇලුන්නේ නැතුණාම අපිට ඕන විදිහකට කලවම් කරගෙන ඕන විදිහකට අපිට කැමති ප්‍රමාණයට කුක් කරගෙන රසවත් කරගන්න පුළුවන්. වොක් එක හොඳට රත් වෙනකන් ඉඳලා ඉදා ගන්න ඕනේ තෙල් ටිකක්. මම මේ තෙල් ගොඩක් දැම්මට ඕගොල්ලෝ බය වෙන්න එපා. මේක අයින් කරනවා. මේ වොක් එක සීසන් කරගන්න තමයි පොඩ්ඩක් දාන්න. අපි මුලින්ම මේකට පිත්තර ටික එකතු කරගන්නවා. තමන් භාවිතා කරන චාච්චිය හොඳට රත් වුණාට පස්සේ තමයි බිත්තරේ දාගන්න ඕනේ. නැත්තම් මම කලින් කිව්වා වගේ ඇලෙන්න ගන්නවා. ඕගොල්ලන්ට පේනවා ඇති බිත්තරේ ඇලුන්නේ නැහැ. ලස්සන කැඩිලා. මේක ඉතාලම ඉක්මනට උදේට ළමයිට කෑම එකක් ගෙනියන්න උනත් හදද හැකි විනාඩියට දෙකට හදන්න පුළුවන් රයිස් එකක්. අපි මේ රයිස් එකට ස්ප්‍රින් අනියන් එකතු කරගත්තා. මුලින්ම මම කියවනේ ස්ප්‍රින් අනියන් අලෝනේ කියලා. ඒ අල ටික තමයි අපි මුලින්ම දාන්නේ. හේතුව ස්ප්‍රින් අනියන් කොළ අපි මුලින්ම දැම්මොත් එහෙම ඒක මැලවිලා ගිහිල්ලා ඒක තියෙන ෆ්‍රෙෂ්නස් එක නැති වෙන්න පුළුවන්. ස්ප්‍රින් අනියන් වල කොළ පාට කෑල්ල දාන්න කලින් අපි මේක සීසන් කරගමු. ලුණු ටිකක් සීනි ටිකක් ඊට පස්සේ අපි අන්තිමටම දානවා ස්ප්‍රින් අනියන් කොළ ටික. ටිකක් වැඩිපුර දාගන්න. ස්ප්‍රින් අනියන් කොළ දාලා එච්චර වෙලා කුක් කරන්න ඕනේ නැහැ. ඒක ෆ්‍රෙෂ් අපෙන්න තිබ්බාම රසයි. ඉතින් බලමු පොඩ්ඩක් රස මේකේ. ලුණු එහෙම ඇති. හරි. ඕගොල්ලෝ අද දැක්කා රෙස්ටුරන්ට් එකක ආකාරයටම ගෙදරදී egg and spring onion fried rice එකක් හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක හරි ලේසි, පහසුයි, වැඩි වෙලාවක් යන්නේ නැහැ. උදේ වරුවක වගේ ඉතුරු වෙච්ච බත් ටිකකින් අපිට මේක හදාගත හැකි. ඒකින්ද ගෙදරදී හදලා බලන්න.